Welcome back to our Island Walkers YouTube channel. ඔන්න අද අපි ඔයාලව first time රටෙන් එළියට එක්කරගෙන යන්න තමයි හදන්නේ. හැබැයි ලොකු දුරකට නම් නෙවෙයි කියලා ඔයගලන් දැනටමත් දන්නවා. අපි මේ ගමන යන්න ඉතින් මාස 2-3ක වගේ ඉඳලා plan කරා. මොකද හැමෝම නිවාඩු හදා ගන්න ඕන හින්දා. ඉතින් ඔක්කොම දේවල් හදාගෙන plan කරගෙන එයාපෝට් එකට ආවම තමයි අපි දැනගත්තේ අපේ normally වෙලාවටම වැඩ කරන පුද්ගලයා අද පරක්කුයි කියලා. One eternity later. බලන් ඉඳලාම එපා වෙලා ඉඳිද්දී උන අදාළ පුද්ගලයා ස්ථානයට වාර්තා කළා. අපි යමු ඇතුළට. අපි යන ගමන ගැන පුංචි විස්තරයක් ඔයගලන්ට දෙන්නම්. අපේ ගමනාන්තය තමයි චන්දිගර්. ඒකින්ද අපි ලේසියට බුක් කළේ ඉතින් එයා ඉන්දියා එයාලයින් එක. පහුගිය කාලේ වෙච්ච යම් සිද්ධිත් එක්ක පුංචි බයකුත් තිබුණා එයා ඉන්දියා බුක් කරන්න කලින්. අපි මුල්ම ෆ්ලයිට් එක ඩෙලිවරට තියෙන්නේ. එතනින් ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් අරගෙන තමයි අපි චන්දිගර් වලට යන්නේ. ඉතින් චන්දිගර් තමයි අපේ ඉන්දියා ගමනේ පළවෙනිම නවාතැන වෙන්නේ. ඉතින් පළවෙනි security check-in එකෙන් පස්සේ අපි මේ යන්නේ අපේ luggages check-in කරන්න. check-in කරලා boarding passes ටිකත් අරගන්න. අපේ ටිකට්ස් වල විදිහට අපිට කිලෝග්‍රෑම් 30ක් main luggage එකකට එක්කෙනෙක්ට හම්බ වෙනවා. ඒකම hand luggage එකකට කිලෝග්‍රෑම් 7ක් හම්බ වෙනවා. ඒ වගේම meal plan එකකුත් අපේ booking එකට include වෙලා තියෙනවා. ඉතින් අපේ වෙලාව කොහොමත් හොඳ නිසා එයා ඉන්දියා counter එකේ ලොකු queue එකක් තිබුණා ඒ දවසේ. සෑහෙන වෙලාවක් ගියා අපිට check in වෙන්න. ෆ්ලයිට් එකට පැය 3කටවත් කලින් එන්න කියලා කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ඩිලේස් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාලත් කලින් එන එක වටිනවා රෂ් එකේ දුවනට වඩා. ඒක අද තමයි හොඳටම තේරුනේ. අපි දැන් මේ ඉමිග්‍රේෂන් එකෙන් යන්න හදන්නේ. එතන වීඩියෝ කරන්න බැරි හින්දා අපි ආයෙත් ඩියුටි ෆ්‍රී එක ළඟදී හම්බ වෙමු. අපි දැන් යන්නේ ඩියුටි ෆ්‍රී shops ටික පාස් කරගෙන අරගෙන යන්න කිසිම දෙයක් අපිට නැති හින්දා අපි කට්ටිය කෙලින්ම ගේට් එකට තමයි ගියේ. ඔන්න එතකොටම අපේ අක්කවත් අපිට හම්බුණා. අපි හැමෝම ඉතින් හිමිට chat එකකුත් දාගෙන ගේට් එක හොයාගෙන තමයි මේ ඇවිදගෙන යන්නේ. ගේට් නම්බර් එක නම්බර් 7. ඉතින් අක්කට බයි කියලා අපි දැන් ෆ්ලයිට් එකට නගින්නයි හදන්නේ. නමස්තේ කියලා අපි මේ විදිහට වෙල්කම් කරන්න හිටිය කෙනෙක් විතරයි. ඉතින් බිස්නස් ක්ලාස් සීට්ස් ටිකත් මේ විදිහට පහු කරගෙන අපි මේ යන්නේ අපේ සීට්ස් හොයාගෙන. චෙක් ඉන් වෙද්දී වින්ඩෝ සීට් එකක් අපි ඉල්ලුවා. ඒක නිසා එකත් අපිට හම්බුණා. ඒක නම් සෑහෙන්න වටිනවා. ඉතින් ඔක්කොම අය බෝඩ් වෙලා ඉවරුනාම දැන් අපි ටේක් ඔෆ් කරන්න තමයි මේ හදන්නේ. මෙතන අපි ටේක් ඔෆ් කරන එකේ ඉඳලා ලෑන්ඩ් කරන එක වෙනකන් අපිට සෑහෙන ඩීටේල්ස් කැබින් ක්‍රූ එක විසින් දැනුවත් කරනවා. විශේෂයෙන්ම ඉන්දියන් එයාර්ලයින් එකක් නිසා හින්දි භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් announcements අපිට දෙනවා. ඔන්න අන්තිමට in-flight safety introduction එකෙන් පස්සේ අපි ටේක් ඔෆ් කරන්න තමයි මේ හදන්නේ. අපේ ෆ්ලයිට් එක හරියටම පැය 3කුත් විනාඩි 35ක වගේ කාලයක්. ඒ වගේම ටේක් ඔෆ් වීඩියෝ එකේ ඔයගලන්ට පොඩ්ඩක් අඳුරයි වගේ මේ පේන්නේ ඉර එළිය කෙලින්ම අපේ පැත්තට වැටෙන හින්දා.
පුංචි ෆොටෝ එකකුත් අරගෙන අපි මේ ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම ඉල්ලුවේ නන් වෙජ් කෑම එකක්. ඉතින් උදේම ආපු හින්දා ඇත්තටම මෝර්නින් ටී එක මිස් වුණා. ඉතින් ඒක නිසා බ්‍රෙක්ෆාස්ට් එකට කලින් මෝර්නින් ටී එක අපි ගත්තා. ඉතින් ගෙදර වගේ නම් නැති වුණාට ෂේප් එකේ කෑම බීම ටික තිබුණා. මේ ෆ්ලයිට් එකේ ඉන්ඩිවිජුවල් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකක් තිබුණේ නැහැ. හැබැයි QR කෝඩ් එකක් through phones වලට අපිට movies බලන්න access දීලා තිබුණා. ඒක නිසා නිකම් ඉන්න එකේ පොඩි movie එකකුත් අපි දාගත්තා බලන්න. මොකද පැය 3ක් අපි මේකේ යන්නත් එපයි. ඉතින් අපිට ෆිල්ම්ස් ගොඩාක්ම මෙතන සිලෙක්ට් කරන්න තිබුණා ඒවා අපි already බලපු movies. ඉතින් ඒක නිසා උදේ ඉඳලා නැගිටලා ඒ මහන්සියත් එක්ක අපි පුංචි alert එකක් දැම්මා. හැබැයි අපි ඇහැරෙද්දී ඔන්න දිල්ලි අහස උඩ තමයි හිටියේ ලෑන්ඩ් කරන්නත් ලං වෙලා. ඉතින් දිල්ලි වලට ලෑන්ඩ් කරන්න යන මේ වෙලාවේ ඔයගලන්ට පුංචි දෙයක් අපි පෙන්නනවා. මේ මීදුම වගේ පේන්න තියෙන ඇත්තටම මීදුමම නෙවෙයි. මේ දූවිලි වගේ මෙයා පොලියුෂන් එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේකට හේතු කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම දෙල්ලි වල තියෙන භූගෝලීය තත්ත්වයක් එක්ක සියලුම ඉලෙක්ට්‍රික් නොවන වාහනවල දුම තමයි මේකට මූලික හේතුව වෙන්නේ. ඉතින් හැබැයි ඒත් එක්කම කියන්න ඕනේ පංජාබ් සහ හරියානා ප්‍රාන්තවල ගුවන් කපලා පුච්චන පිදුරු වල දුමත් දිල්ලි අහසේ රැඳෙනවා කියලා තමයි කියන්නේ. මේ විදිහට අපි ලෑන්ඩ් කරා දිල්ලි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඉතින් කට්ටිය මේ යනකන් ඉඳලා තමයි අපි එළියට ආවේ. නැත්නම් හැමෝම එක යන්න ගියාම ඉතින් ටිකක් අමාරු වෙන හින්දා. කැබින් ක්‍රූ එකටත් තෑන්ක් කරලා ඔන්න අපි යනවා අපේ බැගේජස් කරෙක්ට් කරගන්න. මොකද අපිට ඊළඟට යන්න තියෙන ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් නිසා අපිට අමුතුවෙන්ම ආයි චෙක් ඉන් කරන්න වෙනවා. වලට ෆස්ට් ටයිම් එන කෙනෙක්ට ඉමිග්‍රේෂන් වැඩ ලේසි කරගන්න ඒගොල්ලන් මැෂින්ස් ෆික්ස් කරලා තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට මෙතනින් බයෝමෙට්‍රික් ස්කෑන් කරගෙන ඉමිග්‍රේෂන් එකේ වැඩි වෙලාවක් ඉන්නේ නැතුව මනට ලේසියෙන් ඒ ප්‍රොසීජර් එක කරගන්න පුළුවන්. ඉතින් මා දෙතුන් පාරක් try කරලා අන්තිමට කොහොම හරි ඔන්න වැඩේ කරගත්තා. බයෝමෙට්‍රික්ස් එකෙන් පස්සේ ෆොරින් ට්‍රැවලර් කෙනෙක් නම් ඔයාට arrival card එකක් ෆිල් කරලා දෙන්න තියෙනවා ඉමිග්‍රේෂන් එකට. ඉතින් ඒක ඔයාට ඔයාගේ නම, passport number එක, birthday එක, flight number එක, arrival date එක, අවසාන දවස් 6ට වෙනත් රටවල් වල visit කරලා තියෙනවද? ඒ වගේම ඉන්දියාවල නවතින address එක වගේම phone number එකත් ෆිල් කරන්න ඕනේ. ඔන්න ඉතින් ඒ වැඩ ඉවර කරලා ඉමිග්‍රේෂන් crew ඇවිල්ලා දැන් duty free එකත් පාස් කරලා යන්නේ අපේ bags collect කරගන්න. අපි ඉතින් හරි මික්මන්ට ආව හින්දා ground handling staff එකෙන් අපේ bags ටිකත් belt එකෙන් අරගෙන මෙන්න මේ විදිහට තියලා තිබ්බා. මේ ටිකත් අරගෙන අපි දැන් යන්නේ terminal 1 හොයාගෙන. අපි ඊළඟ flight එක domestic හින්දා අපේ luggages interline කරගන්න බැරි වුණා. හැබැයි ඔයාලගේ ඔක්කොම flights international නම් ඔයාලට මේ වගේ luggages ගන්න දෙයක් නැහැ. interline කරගෙන අන්තිම stop එකෙන් collect කරගන්න තමයි තියෙන්නේ. check in කරලා ඉවර වෙලා අපි දැන් domestic departure එක පැත්තට යනවා. අපේ අනිත් යාළුවෝ ටික already gate එකට ගිහින් ඉන්න හින්දා. අපි අතරම මෙයාලව හම්බ වෙන්නේ හරියටම මාස 5කට පස්සේ. අපිට transit එකට තියෙන්නේ හරියටම පැයකට විනාඩි 45ක් වගේ පුංචි කාලයක්.
පැයක් විතර බැගේජස් චෙකින් එකටයි ඉමිග්‍රේෂන් ඇන්ඩ් සිකියුරිටි චෙකින් එකටයි ගියා. මොකද ගොඩක් සෙනග මෙතන හිටපු නිසා. අන්තිමට අපි අපේ ගේට් එකටත් ආවා. අපේ ගේට් එකේ නම්බර් එක තමයි 32A. මෙතනදී අපි හැමෝම සෙට් වෙලා තමයි ඊළඟ ස්ටොප් එකට ගියේ. විදිහට ඉතින් අක්කලා දෙන්නටත් නමස්තේ කියලා අපේ සීට්ස් වලට අපි ගියා. මේ ෆ්ලයිට් එකේ ඩියුරේෂන් එක විනාඩි 35යි. ඉතින් කලින් එකේ වගේම මේ ෆ්ලයිට් එකෙත් වින්ඩෝ සීට් එකක් අපිට ඉල්ල ගන්න පුළුවන් වුණා. මේ ෆ්ලයිට් ඩියුරේෂන් එක විනාඩි 35ක තරම් පොඩි කාලයක් වුණාට අපි ඇත්තටම බයි රෝඩ් යන්න ගියොත් අපිට පැය 8කුත් විනාඩි 22ක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් පාරටයි මහන්සියටයි මේ දෙකටම. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් බුක් කරගන්න හේතුව. සහ අපිට හෙට ඊටත් වඩා ලොකු ගමනක් යන්න තියෙනවා බයි රෝඩ් එකේ. The buckle is tightened by pulling the strap. To unfasten, lift the flap and pull the ends apart. If there is a loss of cabin pressure, oxygen mask will deploy from the panels above you. Pull the mask towards you, cover your nose and mouth and breathe normally. Make sure your mask is secured properly before assisting others. There are 8 emergency exits on this aircraft. 2 doors in the front, 2 doors at the rear and 4 doors in the middle. They can be clearly identified by the exit sign. In case of an emergency floor path, routes and zip lines will guide you to the nearest exit. In some cases, your nearest exit may be behind you. During an evacuation for your own safety and for the safety of others, you are required to leave your hand baggage in the aircraft. You will find the safety information on the card located in the seat pocket in front of you. We strongly suggest you read it before takeoff. ඔන්න අපි දැන් දෙල්ලිවල ඉඳලා චන්දිගර් වලට යන්න තමයි හදන්නේ. ටේක් ඔෆ් කරපු ගමන් අපිට ඉන් ෆ්ලයිට් මීල් එක හම්බුණා. ඇත්තටම පොඩි දුරක ෆ්ලයිට් එකක් හින්දා අපිට හම්බුනේ කෝල් සෑන්ඩ්විච් එකකුයි වෝටර් බොටල් එකකුයි විතරයි. ඉතින් තිබුණ බඩගින්නත් එක්ක එකත් කාලා ඉවර වෙද්දිම අපි ලෑන්ඩ් කරන්නත් ඔන්න ලං වුණා. කලින් වගේම ටච් ඩවුන් එක නම් පොඩ්ඩක් විතර හાર્ඩ්. ඒ වගේම තව පොඩ්ඩෙන් GoPro එකත් වැටෙන්න තමයි හැදුවේ. එයාපෝට් එකේ ටර්මිනල් සයිස් එක වර්ගමීටර් 53000ක් විතර ලොකු සහ මගින් 1600ක් විතර එකවර පවත්වාගෙන යන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඉන්දියාවේ විශාලත්වය සහ ජනගහනයක බැලුවම නම් ඒක එච්චර දෙයක් කියලා කියන්න බෑ.
කලින් ෆ්ලයිට් එකේ වගේ නෙවෙයි මේකෙදී ඉස්සරහ කට්ටිය රෑම්ප් එකෙමුත් පිටිපස්සේ කට්ටිය පහළිනුත් තමයි එළියට ආවේ. ඔන්න අන්තිමට අපි හැමෝම එකතු වුණා බෑගේජස් කලෙක්ට් කරන බෙල්ට් එක ළඟට. ඉතින් පහලින් ආපු කට්ටිය අපිටත් වඩා කලින් ඇවිත්. ඉතින් අපි එනකන් ඒගොල්ලෝ බලාගෙන හිටියා. ඔක්කොම දේවල් අරගෙන අපි දැන් මේ යන්නේ අද අපි නවතින හොටෙල් එකට යන්න. ඉතින් එළිය නම් අපි හිතුවරට චුට්ටක් රස්නේ. මොකද ලංකාවේ මේ වෙනකොට හොඳටම වැස්ස. ඕලා ඇප් එකෙන් කැප් දෙකකුත් බුක් කරගෙන අපි හොටෙල් එකට යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මොකද අපි මෙතන ඉඳලා යන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් එක කලින් බුක් කරන්න බලද්දී ඉන්දියන් රුපීස් 3000ක් වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉල්ලුවා. ඉතින් ඕලා එකෙන් අපිට charge උනේ 1200ක් විතරයි. එයාපෝට් එකේ ඉඳලා අපිට විනාඩි 20කුත් 25ක් වගේ කාලයක් තිබ්බා හොටෙල් එකට යන්න. ඉතින් සිටි එකෙන් එළියේ හින්දා අපිට ට්‍රැෆික් එකක් නම් තිබුණෙම නැති තරම්. නැත්නම් ඉන්දියාවේ ට්‍රැෆික් එක ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ. ඔයාලා ඕන තරම් දැකලා ඇති කොහොමද ට්‍රැෆික් එක කියලා. හැබැයි ඒ ට්‍රැෆික් එකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. ෆයිනලි අපි අද නවතින හොටෙල් එකට තමයි ආවේ මේ. මේකේ නම තමයි මන්ඩේ හොටෙල්. අපි booking.com එක true තමයි අතර මේ booking එක දැම්මේ. හැබැයි මොකක් හරි හේතුවක් නිසා rooms ටික නම් reserve වෙලා තිබුණ නැහැ ඒ වෙලාවෙ වෙද්දි. ඒක හින්දා අපිට දැන් චුට්ට වෙලාවක් ඉන්න උනා අපේ rooms ටික ready වෙනකම්. මෙන්න බොලේ කෑමකුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ චන්දිගර් වල අපි ඉන්න හොටෙල් එකේ අපේ room එක. හරිම පිළිවෙලයි හරිම පිරිසිදුයි. හැබැයි අපිට මෙතන ඉන්න තියෙන්නේ පැය 15ක වගේ පුංචි කාලයක් විතරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඒකත් ඉක්මනටම අපි අරගෙන එනවා.